දැන් සුපර්පීඩිය ළඟයි තා කිලෝමීටර් 33ක් විතර තියෙන්නේ. මේ තියෙන්නේ ඕපල් මයින් ඔපරේටර් නේ අදන්න. දැන් අපි ආවා කුපපීඩිය වලට. අපේ අද දවසේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එක අපි ඔල්මෝස්ට් 10ක් විතර වගේ ආවා. කිලෝමීටර් 750ක් විතර වගේ ඩ්‍රයිව් එකක් අද දීපේ ඇලිස් ස්ප්‍රින්ග් ඉඳන් උලරු ඉඳන්. දැන් ෆයිනල් ඇවිල්ලා මේ තමයි ටවුන් එක. ඉතින් මම වගේ මේක ඕපල් මයිනින් ටවුන් එකක්. හැමතැනම මයිනින් මේන්ලි ඕපල් මයිනින් තමයි මේ ටවුන් එක. ලංකාවෙත් කමියුනිටි එකක් ඉන්නවා කියලා ආරංචි ගොඩක් මෙහෙ වැඩ කරන. අපි පොඩ්ඩක් බලමු. ඉතින් ගිහිල්ලා මේ දැන් ඉන්නේ කුපපීඩි. අපි හෙට තව ටුවර්ස් එකක් එහෙම කරන්න ඉන්නවා. අපි ඒක හෙට කරමු. මේ තමයි දැන් කුපපීඩි. යාව අපේ හොටෙල් එකට අපි ඉන්නේ ඩෙසර්ට් කේව් හොටෙල් එකේ අපේ අන්ඩර්ග්‍රවුන්ඩ් රූම් එක. රූම් එක කවුන්ට් කරලා නම්බර් 2. ඉතින් අපේ රූම් එක අන්ඩර්ග්‍රවුන්ඩ්. Toilet and shower. Entrance එක. මෙතන තව බෙඩ් එකක් තියෙනවා. තමයි අපි අද රැට ඉන්නේ. හෙට ඉන්න තවදක් පාගන්න යනවා. මේ තමයි අපි ඊයර හිටපු හොටල් එක. ඩෙසර්ට් කේව් හොටල්. හොටල් එකක්. කම්ෆර්ටබල් බෙඩ්. මේක රිසෙප්ෂන් එක. මේක අද රැට අපි ඉන්නේ බැලුවා මේ කැටි රූම්ස් එක බුකින්ග්ස් එකක් කරන නිසා. ඒ අපි ඕපල් ඉන්න එක බුක් කරා. අද ගොඩක් වෙලාවට කැම්ප් කරන්න තමයි බැලුවේ. ගිහලා බලමු වෙදර් කොහොමද කියලා. කැම්ප් කරන්න පුළුවන් නම් කැම්ප් ග්‍රවුන්ඩ් එක බුක් කරලා තියෙන්නේ. බලමු. අපි ආවා මේ උදෙන්ම මයිනින් ටුවර් එකක් කරන්න. මේ ඇවිල්ලා all time miners. මේක තමයි මේ හැරි තියෙන මේ හැරි ටවුන් එකේ තියෙන මයින්ස් කීපයක් වකට ටුවර්ස් යන්න පුළුවන් ආවොත්. මේක තමයි one of the best. මම කලිනුත් කරලා තියෙනවා. මේක self tours තියෙන. ඇතුළට ගිහිල්ලා බලමු අපි. ගිහිල්ලා මේ එක පරණ ඇක්චුවල් මයින් එකක්. ඉතින් දැන් ඒක මියුසියම් එකක් කරලා අපි පොඩ්ඩක් ඇතුළට ගිහලා බලමු. We'll start you there at number 1, guys. Head down the stairs, walk through the mines, the gallery, and the home. No, great. And the card, $15 each, guys. Yeah. Where you from, guys? I'm from Derby. Oh, nice. Yeah. Ooh, bit of a drive. Welcome. Going to Adelaide, then heading back. This is my second time here. Oh, First time. excellent. Okay, thanks, man. Welcome back. Yeah. Okay.
So you press from there, yeah, and they get a helmet. As you go through the door here, turn to the right, guys, have a look at the opals. Yeah. And then down the stairs, we've got the helmet if you want to wear it, if not, doesn't matter. Okay. What your head is in. Okay. I don't think I want to do that. The helmet. තියනවා මයින්න ගැත්තුවලම ඩොල්ල 15ක් ගන්නවා ටිකට් එකට ඔයාගේ තොප්පියක් එහෙම දාගෙන තුරු පහින් පුළුවන් ඒක විදියට හමල් හාරගෙන යනවා කොල්මන්න මේ මයින් ලංකායි මැනික් මයිල් වගේ එඳ චම්බුරට හාරගයක් නෙමේ මේවා මේ චම්බුර අඩුයි සයිඩ් එක තැන් ගොඩක් යන්නේ මේ ආරගෙන තුරු තමයි එකට ඕපල් හරක් පුළුවන් වදිනවා හෙල්මට් එක දාන්න අපිට හොඳ පදේ We need the tools you got to use for and drill them. ගොඩක් ටෙක්නික් තාමත් යස් කරනවා හිද මේ පරණයෝ මොකද මේ ගල සොෆ්ට් නිසා මේ හෙවි ටූල්ස් යූස් කරොත් ඕපල් එක කැඩෙන්න පුළුවන් නිසා සොෆ්ට් ටූල් තමයි ඒක යූස් කරන්නේ කට්ටිය තියන්නේ මේ අන්ඩර්ග්‍රවුන්ඩ් ලිවිං නැත්තරම මෙහි ගෙවල් ගොඩක් අන්ඩර්ග්‍රවුන්ඩ් ගෙවල් මේ වගේ තමයි පෝල් එක වල අපේ හොටෙල් රූම්ස් එකක් ඒ වගේ තියෙනවා මෙතන මේ මයින් එකේ මේකත් හදලා තියෙන කොහොමද අන්ඩර්ග්‍රවුන්ඩ් ලිවිං ක්වාටර්ස් තියෙන කියලා තියෙනවා පෝස්ට් ඔෆිස් එකක ඉතින් කට්ටියට උඩින් නගින බයින් හිටි Focus, tiene dispone. Modern style underground living setup එකක් හැමකම තියෙනවා උඩට ඔක්සිජන් ගන්න වෙන්ට් එකක් එහෙම මේක ඇතුළේ මේක මොඩර්න් ස්ටයිල් මේක ඇවිල්ලා මේ ඕල් ස්ටයිල් ලිවිං සෙටප් එකක් මේ තියෙන්නේ ඉතින් කලින් බැලුවේ නිව් කරන්ට් ඒවා ඉතින් කරන්ට් ස්ටයිල් But you remind me in the shadows මේ ඇවිල්ලා අන්ඩර්ග්‍රවුන්ඩ් මියුසියම් එක කියන්නේ මේක ඇතුළේ තියෙන පොඩි මියුසියම් එකක් හිස්ටරි ගැන මේ මියුසියම් එකේ සහ ඒ දවස්වල වැඩ කරපු කට්ටියගේ ලියුම් කොහොමද අන්ඩර්ග්‍රවුන්ඩ් හිටියේ පෝකි මැෂින්ස් ඒ වගේ දේවල් ඉතින් පොඩි ඉන්ටරෙස්ටිං කොහොමද ඇවිල්ලා බලලා පොඩි අයිඩියා එකක් ගන්න මේ කූප පීඩි ඒරියා එක ගැන මෙතනින් අන්ඩර්ග්‍රවුන්ඩ් මයින් එකේ ටූර් එක ඉවරයි. ඔයාලත් කුබපීඩිය ආවොත් ඕල් ටයිමර්ස් මයිනර්ස් බලන්න අමතක කරන්න එපා. මෙතනින් ඔයාලට ඕන නම් මේ ඕපල් සහ ඕපල් ඇටච් කරු ජුවලරි එකමත් ගන්න පුළුවන්.
is you won't let me go. I've carried shame like a burden. මේ තමයි කුපබීඩි නෝමල් මිනිස්සු ඉන්න පැත්ත උඩට වෙන කන්ද වගේ තියෙනවා පොට්ටක් ඒක උඩ හරිය තියෙන මේ on the ground ගවල් හදපුවා underground වෙනම තියෙනවා ඉතින් කඩේ ගොඩක් පේනවා මේ ගොඩක් පරණ ඉතින් මේ මම හිතන්නේ 1970 විතර වගේ මේක හොයාගත්තට පස්සේ හැදුවට පස්සේ වගේ කන්ස්ට්‍රක්ෂන් මුකුත් වෙලා නැහැ ඉතින් ගොඩක් පරණ දේවල් තියෙන ටවුන් එකක් ඉන්ටරෙස්ටිං හරිම ඉන්ටරෙස්ටිං ටවුන් එකක් ඉතින් අනිවාර්යෙන් ඔයාලා ස්ටඩ් හයිවේ එකේ මේ කුපබීඩි පහු කරන් ගියා පොඩ්ඩක් ඇවිල්ලා බලලා යන්න මේ බලන්න ඕන ඉන්ටරෙස්ටිං ටවුන් එකක් ඉතින් බලන්නකෝ එහෙනම් මේ Jimba underground church එකක් කියලා Siberian church පොඩක් බලන්න කියලා Serbian You are worthy, always worthy. Even when my strength is gone, you are holy, forever holy, and my soul will carry on. Still I will sing, even when the night is long. Still I will sing, you're the keeper of my song. In the valley, in the fight, you are my guiding light. No matter what tomorrow brings, still I will sing. තමයි ටවුන් එකේ ගියාම මෙතන IG එකට පොඩ්ඩක් টොප් අප් කරගන්න බඩු පාන් එහෙම අර මේ ටික ගන්න බලමු ඇතුළ ගිහිල්ලා අපි මේ IG එකේ ඉන්නේ IG එකේ පොඩි කෝණ එකක් තියෙනවා ඔක්කොම ශ්‍රී ලංකන් ගොස්ද මෙහි ගොඩක් ශ්‍රී ලංකන් කම්යුනිටියක් එහෙම ඉන්නවා ඉතින් ආලත් කුපබීඩි පාස් කරගෙන යනවා නම් ශ්‍රී ලංකන් කරි පවුඩර් කියලා ටිකක් টොප් අප් කරගන්න ඕන නම් එතන තමයි හොඳ රයිස් තියෙනවා පරවල තියෙනවා ඕන් බේසික් ටික තියෙනවා පියාවා මේ අපේ කැම්ප් ග්‍රවුන්ඩ් එකට ඕපල් ඉන් කැම්ප් සයිට් මේක තමයි අපේ ස්පොට් එක අදලා ඉන්න සර් බිසි නෑ කැම්ප් ග්‍රවුන්ඩ් එක වාහන කීපයක් විතර තියෙනවා පරණ කැම්ප් සයිට් එකක් මේ ඉතින් හැම පිළියම් ඉතින් හද පරණයි එනවාද මේක තමයි අදලා අපි ඉන්න යන්නේ පියාව මේ බිග් වින්ච් කියලා තියෙන තැනක් බිග් වින්ච් 360 කියලා පොඩ්ඩක් කුපබීඩි ටවුන් එකේ මැද තියෙන කන්දක් උඩ වගේ තැනක තියෙන්නේ මොකද view එකක් එහෙම තියෙනවා රෙස්ටොරන්ට් එකක්ම තියෙන්නේ රෙස්ටොරන්ට් එක බිග් වින්ච් එක බලන්න තමයි අපි ආවේ ඊයර අපි මෙතන රැට කෑවා ශ්‍රී ලංකන් ෆ්‍රයිඩ් රයිස් එකක් එහෙම තියෙනවා ගොඩක් තැන්වල මේ කුපබීඩි ලංකාවේ කට්ටිය ඇත්තටම වැඩ කරනවා ඉතින් IG එකේ ගොඩක් රෙස්ටොරන්ට්ස් වල වගේ එහෙම මෙතනත් කිචන් එකේ ශ්‍රී ලංකන් කට්ටිය රෙස්ටොරන්ට් එකේ එහෙම ඉන්නවා ඉතින් ශ්‍රී ලංකන් ෆ්‍රයිඩ් රයිස් එකක් එහෙම කන්න ඕන නම් මෙතන ඉයලා කන්න පුළුවන් ඉතින් අපි ඊරා ආවේ ඩිනර් ගන්න දැන් පොඩ්ඩක් යනවා මේ බිග් වින්ච් එක බලන්න මේ තියෙන බිග් වින්ච් එක නේ පොඩ්ඩක් එක බලමු තමයි බිග් වින්ච් තන අනිවාර්යෙන් එන්න ඔයාලත් කුපබීඩි යනවා නම් මොකද මේ ටවුන් එකේ හොඳ 360 view එකක් එහෙම තියෙනවා හැබැයි ලස්සන ස්පොට් එකක් මේක ඇවිල්ලා මේ තින්නේ මයිනින් ට්‍රක් එකක් මේවා හැමදේම මේ බාස්කට් එක තියෙනවා එතන මේකෙන් තමයි ඔය කෑලි එකතු කරලා කට්ටි ගන්න මේ වගේ පරණ ගොඩක් වාහන තියෙනවා නම් කිසි වාහනයක් දැක්කනේ අලුත් වාහනයක් කොහොම මේ වගේ පරණ වාහනවල මේ යුනිට් එක හයි කරලා තියෙනවා තියෙන්නේ සිටි එක ගොඩක් බිල්ඩින් එහෙම මම හොඳට නොටිස් කරලා බලමු ගොඩක් පරණයි අලුත් කන්ස්ට්‍රක්ෂන් මුකුත් වෙලා නැහැ මේ ටවුන් එකේ
තියෙන ඔක්කොම අවුරුදු 30-40 පරණ කරපු ප්‍රොජෙක්ට්ස් වල ඒවා තමයි. ගෙවල් එහෙමත් එහෙම ටවුන් එක වටේ ගියම ගොඩක් ගෙවල් ඇත්තටම තියෙන අන්ඩර්ග්‍රවුන්ඩ්. සිටි එක. මෙතන ඇත්තටම හොඳ තැනක්. හොඳ proper 360 view එකක් තියෙනවා කූබ PD ටවුන් එකේ. වින්ච් එකයි. මේ තමයි කූබ PD big winch 360. රෙස්ටොරන්ට් එක තනියම කෑමක් ගොඩක් හොඳ අපි කෑවා. ක්‍රිස්ටිනා ගත්ත ශ්‍රී ලංකන් ෆ්‍රයිඩ් රයිස් එක, මම ගත්ත පට් තායි එකක්. price it's pretty reasonable මේ වගේ තැනක. කෑමත් හොඳයි. මේ යනවා ඩෝග් ෆෙන්ස් එක බලන්න. ඊට පස්සේ මෙතන බ්‍රේක් වේස් කියලා තියෙනවා. මේ සන්සෙට් එක බලන්න හොඳයි කියලා. දැන් ගොඩක් ටයිම් එක early. ඉතින් අපිට හවුස් මුක් කරන්න වැඩ ඕනේ. අපි ඉතින් මේ පැත්තට ආව පොඩ්ඩක් බලන්න. දැන් තව පොඩි දුරකින් ඩෝග් ෆෙන්ස් එක තියෙනවා. අපි එතෙන්ට ගිහිල්ලා බලමු ෆේමස් ඩෝග් ෆෙන්ස් එක. මේක හිස්ට්‍රි එක තමයි මම දන්න විදිහට. මොකද මේ ෆෙන්ස් එක ගහලා මේක කිලෝමීටර් ගාණක් දුරට තියෙනවා. මම හිතන්නේ ගොඩාක් දුරට. මම හරිය නම්බර්ස් දන්නේ නැහැ. මම දාලා දාන්න. වෙස්ටර්න් ඔස්ට්‍රේලියා වෙනකම් මේක තියෙනවා. මේක අහලා තියෙන මේන් රීසන් එක මේ මොකද මේ කූබ PD වල ඕපන් මයිනින් කරන එකට මේ මයිනින් ඒරියාස් වලට ඩින්ගෝ එන එක නවත්තන්න. ඒක තමයි ඉතින් ඩින්ගෝ ෆෙන්ස් ඩොග් ෆෙන්ස් එක ගහලා තියෙන්නේ. මම හරියටම කිලෝමීටර්ස් ගන්න බලලා අපි වීඩියෝ එක යටින් දාන්න. ඒක තමයි ඉතින් බලන්න යන ඩොග් ෆෙන්ස්. අපි ආවා ඩොග් ෆෙන්ස් විවිං එක. ඔන්න පේනවා ඈත ඉඳන් මේ ෆෙන්ස් එක න මෙතන තමයි මේන්ලි ෆෙන්ස් එක ළඟටම ඇවිල්ලා ටූරිස්ට් ක්ලාස් එක බලන්න තියෙන්නේ. පොඩ්ඩක් අපි විස්තර හොයලා බලුවා ඩොග් ෆෙන්ස් එක ගැන. ඇත්තටම මේක 5600 kilometers long dog fence එකක්. ඒක යනවා සවුත් ඕස්ට්‍රේලියා, ක්වීන්ස්ලන්ඩ්, නිව් සවුත් වේල්ස් ස්ටේට් තුනක් කව වෙන්න තියෙන ඕස්ට්‍රේලියාවේ තියෙන දිගම ෆෙන්ස් එක තමයි මේ ඩොග් ෆෙන්ස් එක. මේක මේන්ලි ඇත්තට මම මේ ෆෙන්ස් එක දාලා තියෙන්නේ මේ කට්ටියගේ ස්ටොක් මේන්ටේන් කරගන්න. ෂීප් ලා එහෙම මොකද ඩොග්ස් ඇටැක් කරලා තියෙනවා ෂීප් ස්ටොක් වලට. ඉතින් ඒකට බැරියර් එකක් විදිහට තමයි මේ ෆෙන්ස් එක දාලා තියෙන්නේ ෂීප් ලා පරිස්සම් කරගන්න. මෙතනින් බෝඩ් එක මේ තමයි ෆෙන්ස් එක. මේක මේන්ලි වයිල්ඩ් ඩොග්ස් ලා කියන්නේ ඩින්ගෝස් ලා එහෙම මේ පැත්තට ක්‍රොස් කරනකොට තමයි මේ ෆෙන්ස් එක හදලා තියෙන්නේ. මේ පොඩි මෙෂ් එකක් එහෙම තියෙන එකක් ලී කන්නු තමයි ගහලා තියෙන්නේ. මේ දිගටම යනවා ෆෙන්ස් එක. එහා පැත්තේ තියෙනවා ට්‍රැක් එකක්. මම හිතන්නේ ඒක යූස් කරන්නේ මේන්ලි ද ෆෙන්ස් එක මේන්ටේන් කරන්න, බෝඩ් එක මේන්ටේන් කරන්න වගේ. නොදර්න් ටෙරිටරි වල එහෙම මේ වගේ ෆෙන්ස් ලයින් තියෙන ඒවා ගහනවා මේ වගේ පොඩි ට්‍රැක් එකක්. ඒකට කියන්නේ ෆයර් බ්‍රේකර් කියලා. මොකද දෙපැත්තේ ග්‍රාස් තියෙන එක තමයි ෆයර් ට්‍රක්ස් තියෙන ෆයර් එක ක්‍රොස් වෙන්න නැති වෙන්නේ. ඉතින් මේ ෆයර් එක වෙන්නේ ඩර්ට් ට්‍රැක් එක අනිවාර්යයෙන්ම ඩොග් ෆෙන්ස් එකේ මේන්ටෙනන්ස්. මේ හැරි වල පේන මුකුත් ගහක් මුකුත් නෑ, පස් ටික විතරයි. හිස්ටරි එක මොකක්ද දන්නේ නැහැ. මම හිතන්නේ සමහරට මයිනින් කළා වහපු පැත්තක්. ඒ කට්ටිය මේ රීජනරේෂන් ඒරියාස් තියෙන හරියට පළවවනවා. ඇට එහෙම දාලා මොන හරි වවන සීන් එකක් තියෙනවා. ඉතින් මේ තමයි ෆේමස් ඩොග් ෆෙන්ස් එක ෆයිනලි. අපි මේ බ්‍රේක් එක කරනකම් තව මේ ස්පෙෂල් එකක් දැක්ක. මෙතන මේ කියන්නේ 2 dogs කියලා. මේ ඈත පේන ගල් දෙක මේ අකෝඩි මෙහි ඉන්න ඇබෝරිජිනල් කට්ටිය කියන්නේ 2 dogs ලා සිටින් ඉන්නවා කියලා. ඉතින් ඒකට ඒ වගේ පේන්නේ කියලා. ඉතින් ඒක තමයි මෙතන ස්පෙෂල්. අපි ආවා බ්‍රේක් වේස් බලන්න. පොඩක් කලින් වැඩි අපි ගොඩක් මෙතනලා ඉන්නවා සන්සෙට් එක එනකන්. එතන ගොඩක් රෙකමන්ඩ් කරා සන්සෙට් එක බලන්න හොඳයි කියලා. ලස්සන පැත්තක්. මේ කන්දක් උඩ මාර ලස්සනයි. ඒක නැෂනල් පාර්ක් එකක්. ඉතින් අපිට ඩ්‍රෝන් එක දාන්න බෑ. ඩ්‍රෝන් එක දාන්න පුළුවන් මාර ලස්සනයි මෙතන ඉතින්. මේ බ්‍රේක් එකේ අනිත් සයිඩ් එකට අපි ගියා. අපි ඉස්සරහදී දැන් ඔයාලා ඉස්සරහ පේන තැන. දැන් අපි මේ පැත්තට ආවා බලන්න. ලස්සන පැත්තක් ඉතින්.
අනිවාර්යෙන්ම ස්ටෝට් හයිවේ එකේ කුව පීඩි යනවනම් හරි පහු කරගෙන යනවනම් වරෙන් බලන්න ඕන ලස්සන තරම්. දැන් ටිකක් සන්සෙට් එකට ළඟයි. අපි සන්සෙට් එක ගන්න ඉන්නේ. අම්බාට මැස්ස මෙතන. net එකක් තියෙනවා තමයි ගොඩක් හොඳ. මම පේන කලර්ස් දැන් චේන්ජ් වෙනවා. ඒක ලස්සනයි කියලා. 地上的战友，困难不会太久，有我风雨同舟，永不退缩，永远不低头。 morning අපි මේ හිතුවේ වලට අපි යන්න ඉන්නේ මෙතන කැම්ප් ග්‍රවුන්ඩ් එකේ යන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් පෙන්නන්න කියලා අපි ඊයේ අපේ කැම්ප් සෙටප් එක මොකද එළියට ගත්තේ නැහැ මොකද ඊයේ මෙතන ඇත්තටම නිදා ගන්න එක විතරයි අපි කරේ අවසරකම් එළියේ මේ අලුත් නිසා මේ තමයි ටෙන්ට් එක ඉතින් නගින්නේ තුල පොඩ්ඩක් පෙන්නන්න පොඩ්ඩක් වහලා තියෙන්නේ මේ අවුව වෙන්න නිසා 永不退缩，永远不低头。 ඒක තමයි ටෙන්ට් එක ඇතුලේ නිදාගෙන ඉන්න අපේ නෝන මහත්තයා. මේ හොඳ අපි මේ සීතල නිසා අපි මේ තික් බ්ලැන්කට් එකක් ගත්තා. ඊට පස්සේ ඒක යටින් නෝමල් එකක් තියෙනවා. අපි නෝමල් යූස් කරන එක ඊට යටින් අපි දැම්ම අපේ ඉලෙක්ට්‍රික් බ්ලැන්කට් එක. ඊරණයි පාවිච්චි කරන්න ඕන නැහැ. මේක දැම්මම ඉලෙක්ට්‍රික් බ්ලැන්කට් එක දාලා ඉඳා ගන්න හොඳට මේ හීට් එක පුරා ගන්නවා. මේක මේ Kings MK2 ටෙන්ට් එකක් මේ තියෙන. ඇතුළ අපි ළඟ ලයිට් බය එකක් තියෙනවා. සමහරවල් කනෙක්ට් කරනවා. මේක ඇත්තටම හොඳයි. මහතයි ගොඩක් මේ ටෙන්ට් එක. ඉතින් මේ ඔක්කොම ඇතුළ දාලා අපිට වහන්න පුළුවන්. එළියට ගන්න ඕනේ නැහැ හැමපාරම. ඒකයි මේ ටෙන්ට් එකේ හොඳකම ඉතින්. මේක අපේ ස්ලීපින් එක මේ කොනේ තියෙනවා. වයර් ඇතුළට දාන්න පොකට්ස් ඉතින් ඒකෙන් තමයි මම ඔය ඊයේ ෆෝන් එක charge කරගන්න වයර් එක ඇතුළට දැම්මා. ඉතින් ඒ වගේ කරගන්න පුළුවන්. ඒක තමයි අපේ ස්ලීපින් setup එක දැනට. අපි හිතනවා ඔයාලා අපේ වීඩියෝ එක එන්ජොයි කරා කියලා. අපි ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු යෝක් පෙනිසියුලා යන ගමක්. Thank you very much.